ඔයාගේ ඩිග්‍රී එකේ ඒ ඩිසිප්ලින් එකට අදාළ ඒ සබ්ජෙක්ට් එකට අදාළ ඒ මොඩියුල්ස් වලට අදාළ නොලෙජ් එක තමයි ඉංග්ලිෂ් වලින් ගන්නෙ. සරලව කිව්වොත් ඔයා ඉංග්ලිෂ් ඩිග්‍රී එකක් කරන්න යනවා නෙමෙයි. ඔයාගේ ඩිග්‍රී එකට අදාළ ඉංජිනේරින්ග්ද මැනේජ්මන්ට්ද ඒ ඕනෑම ඩිග්‍රී එකට අදාළ දැනුම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකෙන් ගන්නවා. ඔව් ඉංග්‍රීසි සාහිත්‍ය වගේ විෂයක් නැත්නම් ඩිග්‍රී එකක් ඔයා කියවන්න යනවා නෙමෙයි. එතකොට මේක ඇතුලේ ලොකු ලැන්ග්වේජ් ටැක්ටික්ස් ටිකක් තියෙනවා අපිට කරන්න. අපිට පෙන්වන්න වෙනවා අපි ගාව තියෙන ඒ ටෙක්නිකල් නොලෙජ් එක ඔයාට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න වෙනවා ඉංග්‍රීසි වලින්. ඔයාට ප්‍රසන්ට් කරන්න වෙනවා ඉංග්‍රීසි වලින්. ඔය දේ මම අඳුරගෙන 2020 A level ස්ටුඩන්ට්ස් ලට 2021 දී ඒ කියන්නේ දැන් අවුරුදු 5ක් මම පටන් ගන්නවා යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට ලංකාවේ මුලින්ම යුනිවර්සිටි එකටම ඉංග්‍රීසි ඊට පස්සේ IT කියන ප්‍රෝග්‍රෑම්ස්. මේ IT කියන ප්‍රෝග්‍රෑම් එකෙත් ගොඩාක් දේවල් වලට යුනිවර්සිටි එකේ දේවල් ඉතාම ලේසියෙන් කරන්න ඕනෙම ඩිග්‍රී එක ළමයෙක්ට AI පාවිච්චි කරලා කරන්න මම කතා කරනවා. එක පැත්තක යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට වගේම ඉංජිනේර් කෙනෙක් විදිහට ඒ අවශ්‍ය දැනුම TESOL සර්ටිෆයිඩ් වෙලා ඉංග්‍රීසි පැත්තේ හදලා දෙන්න. අපි යමු ඉස්සරහට මේ කියපු දේවල් ඇත්තද කියලා මුලින්ම බලලා අපි ඉස්සරහට යමු. වචන කියන්න පුළුවන් ප්‍රූෆ් ඕනේ. එන්න. පුතා මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම ඔව් පුතා මේ 2026 කියන්නේ අපේ පස්වෙනි අවුරුද්ද. මුලින්ම සියලුම විෂය ධාරාවල ඒ කියන්නේ බයොලොජිකල් සයන්ස්, ආර්ට් ස්ට්‍රීම් එකේ, කොමර්ස්, ටෙක්නොලොජි, ෆිසිකල් සයන්ස් මේ සියලුම විෂය ධාරාවල දරුවන්ගේ පුතා අපි ගත්තොත් එහෙම ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල යන පුළුවන් උපාධි පාඨමාලා මොනවද? ඒ උපාධි පාඨමාලාවල තියෙන මොඩියුල්ස් මොනවද? මේ මොඩියුල්ස් වලින් ලැබෙන වටිනාකම් මොනවද? මේ හැම දෙයක්ම COVID-19 පැන්ඩමික් එක තිබ්බනේ. ඒ පැන්ඩමික් වෙලාවේ මම ඩිස්කස් කරනවා. ඒ කතා කරන වෙලාවේ පුතා මතක තියාගන්න ඒ කාලේ chat GPT එහෙම නැහැ. ඒ ළමයින්ට ඒ දේවල් ගැන දැනගන්න විදිහක් නැහැ. ඒකෙන්ද අපිට තියෙන exposure එක, experience, connections කියන දේවල් එක්ක ඒ ළමයින්ට නිවැරදි දැනුම ලැබලා දුන්න සම්පූර්ණයෙන්ම නොමිලේ. එතනින් පස්සේ ඕපන් යුනිවර්සිටි, ඕෂන් යුනිවර්සිටි වගේම non state universities වල තියෙන විවිධ උපාධි පාඨමාලා ගණනාවක් ගැන අපි කතා කරනවා. ඒ වගේම talk with an international genius කියලා. talk with an international genius කියලා ප්‍රෝග්‍රෑම් එකක් අපි කරනවා. ඒ තමයි පුතා අපි ගත්තොත් එහෙම ලංකාවෙන් පිට රටවල් වලට ගිය වගේම ඒ පිට රටවල් වල ඉන්න අපේ රටේ වගේ මේ රටවල ඉන්න ස්වදේශික විශිෂ්ටයොත් එක්ක ළමයි කොහොමද ස්කෝලර්ෂිප්ස් ගන්නෙ? ඒ රටවල් වලට ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? මේ වගේ හැමදේම කතා කරනවා. ඉතින් එතනින් පස්සේ අපි ගත්තොත් එහෙම ඔයාට යුනිවර්සිටි එකේ එක්සෑම්ස් හැදෙන විදිහ මේ හැම දෙයක් ගැනම යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මම කතා කරනවා. ඔය 2021 අවුරුද්දේ තමයි ලංකාවේ මුලින්ම මම කිව්වේ යුනිවර්සිටි එකට ඉංග්‍රීසි IT කියන ප්‍රෝග්‍රෑම්ස් එක පටන් ගත්තා. පුතා ඒකේ 21 day Unipro Master Challenge එකේ version 2.0 එකට ඔය ඇවිත් තියෙන්නේ. version 2.0 එක. පුතා බලමුද මේ version 2.0 එකේ තියෙන්නේ මොනවද කියලා. එන්න. ඔයාට අපි ගත්තොත් එහෙනම් මම මේක ඉස්සර ඉඳන් කියන දෙයක්. පුතා ඔයා විවිධ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරන්න යන යුනිවර්සිටිස් වලට. යන්නේ එක එක යුනිවර්සිටිස් වලට. ඒ යුනිවර්සිටි වල ඔව් එක එක ඩිග්‍රීස් කරන්න ගිහලා ඒ ඩිග්‍රී ඇතුලේ මොඩියුල්ස් ගණනාවක් තියෙනවා. විෂයන් කියලා කියමු. ඇතුලේ ඉන්න ළමයි නම් දන්නවා මම මේ කියන ඇත්ත කියලා. ඉතින් ඒ ඩිග්‍රී එක කරන්න ගිහිල්ලා ඔයාට හම්බෙනවා නේද එක එක වචන. ඒ මොඩියුල්ස් අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම ඔයාට උගන්වන ලෙක්චර් එයා දීලා තියෙන මැටීරියල්ස් මේ හැමදේමත් එක්ක. ඒ වගේම ওই වචන පාඩම් කරන්න පුළුවන්ද? පාඩම් කරන්න පුළුවන් හම්බ වුණාට පස්සේ ඒ වෙලාවේ ලෙක්චර්ස් කරගෙන යනවත් එක්කම. එහෙම නැතුව කලින් වචන 1000 පාඩම් කරලා යන්න බෑනේ. ඒක ගැන මම එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඉතාලම හොඳින්. ඔයාට මේ වීඩියෝ එක බලන්නත් පුළුවන් මේ ඔයාගේ ඩිග්‍රී එකට සෙට් වෙන වොකැබියුලරි එක හදාගමුද කියලා. මේ එක එක ඩිසිප්ලින් වල ස්ටුඩන්ට්ස්ලා ફોකස් කරලා මේ ඩිග්‍රීස් කරන දරුවෝ ෆෝකස් කරලා අලුත්ම එකක් අපි දීලා තියෙනවා. එතෙන්ට අපි වෙනම දීලා තියෙනවා AI වලින් සම්බන්ධ කරපු හොඳ සයිට් එකක්. මේකම ඇති වාට කෝස් එකේ. ඒ වුණාට ඊට වඩා ගොඩාක් දේවල් කරනවා. ඔයා ෆස්ට් ඉයර් ඉඳන් ෆෝර්ත් ඉයර් වෙලා ෆෝර්ත් ඉයර් වලින් ඩිග්‍රී එක අරගෙන එළියට එන තැනටම මම මේක ඇතුලේ කතා කරනවා. අපි බලමු මොකද්ද මේ දෙන පවර්ෆුල් ටූල් එක කියලා. එන්න පුතා. මේක හරිම පවර්ෆුල් ටූල් එකක්. ඔන්න මම දැන් මට තියෙන මොඩියුල්ස් වලින් එකක් දාන්න යනවා. හරි. ඉතින් මේක ඔයා ඩාන්සින් කරන කෙනෙක් නම් ඩාන්සින් වලට අදාළ ඒවා. ඔයා මෙඩිසින් නම් මෙඩිසින් වලට අදාළ ඒවා. හරි. කම්පියුටර් සයන්ස් නම් කම්පියුටර් සයන්ස් වලට අදාළ ඒවා. ලෝ නම් ලෝ වලට අදාළ ඒවා. හරි. තියෙන මොඩියුල් එකේ වෙලාවට. දැන් මම මේ AI and ML නැත්නම් artificial intelligence and
මැෂින් ලර්නින් කියන එක ගැහුවා. මේක ඔය මේ ඩිස්ක්‍රිප්ෂන් එකට මොනවා හරි දෙයක් දාගන්න පුළුවන්. ලෙක්චර් එකේ නම හරි මොනවා හරි එකක් ඔයා කැමති දෙයක් දාගන්න. ඕන්නම් දාන්න නැත්නම් නිකන් ඉන්නත් පුළුවන්. ඔන්න දැන් පාඩම් කර කර යනවා ලෙක්චර් ස්ලයිඩ්ස් ටික. ඔන්න අමාරුවක් එනවා. ඔන්න තේරෙන්නේ නැති වචනයක් මම මෙතන ගහනවාකෝ. LLM කියලා පුතා මම මෙතන ගහනවා. right. මොකද පුතා වෙන්නේ? LLM කියන්නේ මොකද්ද කියලා පොඩි කතාවක් නම් මෙතන ආවා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ මේක මට තව එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා ප්‍රොනවුන්සියේෂන් එක බලමු. LLM. ප්‍රොනවුන්සියේෂන් එක නම් එනවා. ඊට පස්සේ මට එක්ස්ප්ලেইন කරගන්න තව ඕනනම් මේක තේරුන්නේ නැත්තම් ඒ එක්ස්ප්ලනේෂන් එකත් අපිට ගන්න පුළුවන්. ඒ වට ඒක සිංහලෙන් වුණත් කියන්න පුළුවන්. මට මේක මේ කේස් සෙන්සිටිව් නෑ ඉංග්‍රීසි වලින් ගැව්වත් මට මේක තව එක්ස්ප්ලেইন කරන්න. අපි ගහලා බලමු මොකද වෙන්නේ කියලා. right. මෙන්න මේ විදිහට ඔයාට හොඳට ඒක ලේවලටම දාගන්න පුළුවන් පුතා ඉගෙන ගන්න දේවල්. මේවා ඊට පස්සේ ඔයාලට ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඒ මොඩියුල් එක පාඩම් කරන වෙලාවට ගත්තා ගියා ඔන්න වචන ටික සියල්ල තියෙනවා. ඉතින් අපි තව එකක් try කරලා බලමු. තව මොඩියුල් එකක් ethics and social responsibility කියලා එකක් තියෙනවා. ගොඩාක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල මේ අනිවාර්යයෙන්ම මේ මොඩියුල් එක තියෙනවා. ඉතින් හැමෝටම තේරෙන එකක් හින්දා අපි ඒකට යන්. ඔන්න ඒක ඇතුළට ගියා අපි. පුතා මේකේ තේරෙන්නේ නැති වචන විදිහට මම මුලින්ම දානවා ethics කියලාම. අපි බලමු මොකද එන්නේ කියලා. ඔය තියෙන්නේ AI වලුත් වෙනම දීලා තියෙනවා එකක්. ඊට අමතරව ඉංග්‍රීසි වලින්, සිංහලෙන්, තමිල් වලින් තුනෙන්ම ඔයාට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඇවිල්ලා තියෙනවා. ප්‍රොනවුන්සියේෂන් එක බලමු. ethics. ප්‍රොනවුන්සියේෂන් එකක් තියෙනවා. මට මේක එක්සාම්පල් එකකින් කියන්න. ඔක ඉන්ටග්‍රිටි කියලා එහෙම කතා තියෙනවා. ඒ හැම දෙයක්ම මෙයා මේකත් එක්ක කතා කරගෙන යනවා. ඉතින් මේවා තව වාට තේරෙන්නේ නැත්නම් තව chat එක ගෙනියන්නත් පුළුවන්. ඊට පස්සේ අන්තිමේදී පුතා ඔයාට තියෙන සියලුම වචන ටික ආපහු පාරක් print out එකක් ගන්න පුළුවන් මෙතනින්. download backup එක දුන්නා නම් print out එකක් ගන්නත් පුළුවන්. මේ බලන්න. මෙහෙම ගන්නත් පුළුවන් තව. මේකේ සමහර වෙලාවට ඔයාලට තේරෙන්නේ නැති දේවල් තිබ්බම තව අහලා දැනගන්න පුළුවන් එතන. ඔය කතා ගොඩාක් තියෙනවා. දැක්කද? ඉතින් මේක හරිම පවර්ෆුල් දෙයක්. මේ වගේ ගානකට කවුරුත්ම 2500ක් වගේ ගානකට මුළු කෝස් එක මෙහෙම දෙන්නේ නැහැ. මම කිව්වා මේක ඔයාට සර්විස් එකක් වෙන්න මේ ආයතනේ පවත්වාගෙන යන්න මම කරන්න කියලා. ඔයාට S2 දැන් දකින්න පුළුවන් මේවා. ඔතෙන්දී මතක තියාගන්න මේ යුනිවර්සිටි එකට වැඩ කරන්න ගත්තාම ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි පුතා යුනිවර්සිටි එකේ ඉංග්‍රීසි ටික කියන්නේ අර ස්පෝකන් ටිකක් ග්‍රැමර් ටිකක් කර ඉන්න එකට වඩා එහාට ගිය දෙයක්. ඒක ඇතුලේ තේරුම් ගන්න ඔයා ප්‍රසන්ටේෂන් විතරක් නෙමෙයි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් විතරක් නෙමෙයි රිසර්ච් මෙතඩොලොජි විතරක් නෙමෙයි මතක තියාගන්න පුතා ඔයාගේ පළවෙනි අවුරුද්ද ඉඳන් ෆස්ට් ඉයර් එකේ ඉඳන් ෆෝර්ත් ඉයර් එක වෙනකම්ම ඔයාව අරගෙන යනවා මම. ඒ කියන්නේ මම දවස් 21ක් ඇතුලේ දෙන දැනුම ඔයාට පාවිච්චි කළොත් පුතා කිසිම අවුලක් නැතුව යන්න පුළුවන් ගොඩ. එහෙම කියන්නේ කොහොමද? බලන්න මේ 3rd year නැත්තම් 4th year දැන් ඉන්න ඔයාගේ අයියලා අක්කලාගේ ෆීඩ්බැක්. සමහර අය මේ වෙනකොට 4th year ඉවර කරලා ඉන්නේ. හරිද? නැත්තම් 4th year අන්තිමේ ඉන්නේ. ඒකද අනිවාර්යෙන් බලන්න ඔය ෆීඩ්බැක්. ඒ ෆීඩ්බැක් තමයි මම පෙන්වන්නේ. ඒකට හේතුව ඒ අය තමයි දන්නේ මේ කියන දේවල් ඇත්තටම වැදගත් වුණා කියලා. ස්පෙෂල් සිලෙක්ට් වෙච්ච දරුවෝ බලන්න. අන්න එහෙම ඔයාවත් ගෙනියන්නයි මේ හදන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ මාකින් රුබ්‍රික් එහෙම තියෙනවා. හරි. ඒක අපිට එක එක ඩිග්‍රීස් වලට තියෙනවා. මම මේ ළඟදී හදපු මාකින් රුබ්‍රික් එකක් මේ. ඒ වගේ අපි ගත්තොත් එහෙම පුතා දැන් ප්‍රසන්ටේෂන් එකක් කරන්න එහෙම ගත්තාම ඔයාට සමහර වෙලාවට ලෙක්චර් දෙනවා. දැන් ඔයා ගත්තොත් එහෙම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේදී ෆයිනල් ඉයර් රිසර්ච් එකේම ඔයා
ප්‍රොජෙක්ට් එකත් එක්කම ප්‍රසන්ටේෂන් එක කරන්න යනකොට ප්‍රොපෝසල් එක දීලා ප්‍රොපෝසල් එක ඩිෆෙන්ස් කරන්න යනකොට තාම ඔයා දන්නේ නැති ඇති. මේ මාකින් රුබ්‍රික් එහෙම තියෙනවා. මේ හැම දෙයක් ගැනම දන්න යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්. ඒ අවබෝධ සියල්ලමත් එක්ක ඒවට කතා කරන්නේ. මොකද වෙන කෙනෙක්ට ඒ ගැන කතා කරන්න බෑනේ. ඔයා ඩිග්‍රිය ගන්නකම් ඔයාට මේ අවබෝධය එන්නේ නැහැ. ඩිග්‍රිය ගත්තා කියලා ක්ලාස් එකක් නැතුව ඩිග්‍රිය ගන්නවා කියන්නේ පුතා ඉතින් ඔයාට තව කෙනෙක්ට කොහොමද කියලා දෙන්නේ ඩිග්‍රිය හොඳ GPA එකක් එක්ක ගොඩ එන්න. පුතා මේ පොත් හත බලන්න. මේ පොත් හතේ තියෙන දැනුම ඔයාට හැම දෙයක්ම මම කතා කරනවා. ඒ කියන්නේ මේ පොත් හත ඇතුලේ යුනිවර්සිටි ගොඩ දාන්න ඕනේ සියල්ල ඔයාට ලැබෙනවා. යුනිවර්සිටි ඇකඩමික් සීක්‍රට්ස් ෆයිනලි රිවීල්ඩ්. පුතා පොත් හතක් ඔයාට දෙනවා කිව්වා. මේ තියෙන මේ පොත් හත මේක ඇතුලේ යුනිවර්සිටි එකේ ඔයාගේ ඉංග්‍රීසි ටික, IT ටික හදාගන්න ඕන වෙන සම්පූර්ණ දැනුම වගේම පළවෙනි අවුරුද්දේ ඉඳන් අන්තිම අවුරුද්දේ අවුට් වෙන තැනදී හොඳම GPA එකක් එක්ක එළියට ඇවිල්ලා අන්තිමේදී ජොබ් ඉන්ටර්විව් එකකට ගිහිල්ලා සිලෙක්ට් වෙලා එතන ඔයාගේ ගමන උඩට යන්න ඕන වෙන සම්පූර්ණ දැනුම වෙනකන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ලබලා දෙනවා. එතකොට මේ පොත් ගත්තාම මේ හැම දෙයක්ම උගන්වලා තමයි ඒකට කෝස් එකක් තියෙන්නේ. ඒ හැම දෙයක්ම උගන්වලා තමයි ඔයාට ඊට පස්සේ මේ පොත් ටික ආපහු බලන්න ලැබෙන්නේ. අපි බලමු මේ පොත් ටික පොඩ්ඩක්. මෙහෙම දැන් මේ ප්‍රසන්ටේෂන් ගත්තොත් මෙහෙම ඔයාලට පෙරලගෙන ඔයාට එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. ඔයාට ආසාවෙන් බලන්න පුළුවන්. හැමදේම ඉගෙන ගත්තට පස්සේ ආයෙ පෙරලා බලලා ඒ දේවල් තව තවත් ඔලුවට දාගන්න හැම දෙයක්ම මේක ඇතුලේ ඔයාට කරගන්න පුළුවන්. හරි? දැන් අපි ගත්තොත් එහෙම යුනිවර්සිටියේ එක්සෑම්ස් කියලා එහෙම ක්‍රම නැහැ. හැබැයි ඔයාට යූස් කරන්න පුළුවන් ටැක්ටික්ස් මොනවද? ඒ වගේම එක්සෑම් පේපර්ස් හැදෙන්නේ කොහොමද? ඒක ඇතුලේ බ්ලූම්ස් ටැක්සොනොමි කියන්නේ මොකක්ද? එතකොට ලෙක්චර් අනුව ඒක වෙනස් වෙනවා. මොඩියුල් එක අනුව වෙනස් වෙනවා. මොඩියුල් අවුට්ලයින් එකේ තියෙනවා ලර්නින් අවුට්කම්ස් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? මේ හැම දෙයක් ගැනම මේක ඇතුලේ කතා කරනවා. ඔයාට ලස්සනට ඉගෙන ගන්න දේවල් ඊට පස්සේ පෙරලා බල ඔලුවට දාගන්නත් පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් එකත් හරි මාස හිතේ ඔයාට. පුතා ඕකත් එක්ක ස්පෝකන් පැත්තේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ස්පෝකන් වල ප්‍රශ්න නැති වෙන්න ඔයාට අපි වෙනම මෙතඩ් එකක් හදලා තියෙනවා. ඒ වගේම ලිස්නින් වල ප්‍රශ්නෙත් විසඳලම තියෙනවා. පුතා බලන්න ලිස්නින් වල කතාව ඔයාට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ලෙක්චර් හෝල් එකේදී ඔව් පුතා ලෙක්චර් එයාගේ ලෙක්චර් එක කරනකොට ඒ කියන දේවල් ටක් ගාලා ඔලුවට යන්නේ නැහැ. ලෙක්චර් මැටීරියල්ස් බලනකොට එකපාරට කියව ගන්න අමාරුයි. රීඩින් පැත්තේ ප්‍රශ්නක් තියෙනවා. ලිස්නින් පැත්තේ ප්‍රශ්නක් තියෙනවා. මේ දෙකම රිසෝල්ව් කරනවා. ඇත්තටම ඔයා ලෙක්චර් රූම් එකේ ඉන්න එක්ස්පීරියන්ස් එකක් දෙන ගමන් ඔයාගේ ඩිග්‍රී එකේ වචනවල ප්‍රශ්න තේරුම් ගන්න තියෙන අපහසුතාව ඒ සියල්ල මගේ අරින්න යුනිවර්සිටි එක ෆෝකස් කරලම මං වෙනම වොයිසස් හදලා තියෙනවා. ඒවා යුනිවර්සිටි ෆෝකස් කරලා. ඒ වගේම මෙන්න මේ විදිහට වඩේ පේන්න. එන්න බලන්න. එක පැත්තකින් යුනිවර්සිටි එකේ දැන් ලෙක්චරර් කියන දේවල් ඔයාගේ ඔළුවට ඉක්මනට යන්න. ඒ වගේම අහන ඕනෙම දෙයක් ඉක්මනටම ඔළුව ඇතුලේ ප්‍රොසෙස් වෙන්න. ඒ කියන්නේ අපි ලිස්නින් ඇක්ටිවිටීස් ටික ගොඩ දා ගන්නත් ඊට පස්සේ ඔයාලට කතා කරන්න යුනිවර්සිටි එක ඇතුලේ ලස්සන්ට එතනින් එහාට ඊට පස්සේ මේ ඉගෙන ගන්න හැම දෙයක්ම ඒ වෙලාවෙම ඔළුවට දාගන්න පොඩි ගේම්ස් විදිහට ප්ලේ කරන එක මේ දේවල් අපේ මේ version 2.0 එකේ තවත් අලුත්ම කරලා අරන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. එක පැත්තකින් ඔයාගේ ස්පෝකන් ටික හදාගන්න මේ දීලා තියෙන්නේ ඔයාට දවස් එක ටොපික්ස් වැටෙනවා. ඒ ටොපික්ස් වලට අදාළව ඔයා කතා කරනවා පුතා. කතා කරලා ඒක අප්ලෝඩ් කරනවා වොයිස් රෙකෝඩින් එකක් විදිහට. මතක තියාගන්න. මුලින්ම ඔයාගේ මම දැකලා තියෙන දෙයක් තමයි යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් අයගේ ප්‍රසන්ටේෂන් එකක් එහෙම කරන්න ගත්තාම ඕගග අර අපි කියනවා මේ කතා කරන්නේ එක දිගට. ෆ්ලෝ එක නෑ. ඒක මුලින්ම හදනවා. කොන්ෆිඩන්ස් හදනවා මුලින්ම. මේ දවස් 5ක් ඇතුලේ. එතනින් පස්සේ ඔව් පුතා ඔයාගේ ලැන්ග්වේජ් එක හද අර ගන්නවා. මතක තියාගන්න මේක මයිල්ස්ටෝන් කියලා. දවස් 5කට පස්සේ වට හම්බ වෙනවා ෆීඩ්බැක් එකක්. ඒ වගේම වට රිපෝට් එකක් හම්බ වෙනවා ඔයාගේ තියෙන අඩුපාඩු ගැන. දවස් 5කට පස්සේ. ආපහු පාරක් දවස් 11කින් ඒ වෙද්දි මතක තියාගන්න ඔයාගේ ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ඔයා කැමති නම් Zoom මීටින් එකකට ඇවිල්ලා කතා කරන්න. එතෙන්ට පුළුවන් අපි මීටින් එකකට එන්න. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම WhatsApp එකෙන් කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට අපි දවස් 21 ඉවර වෙනකන් ගිහිල්ලා අන්තිමේදී ඔයාට වෙනම දෙනවා රිපෝට් එකක්. ඒ තමයි ඔයා මේ දවස් 21 ඇතුලේ මොනවද
අඩුපාඩු තවත් තියාගෙන ඉන්නේ. ඒවා හදාගන්නේ කොහොමද? ඒ කියන හැම දෙයක්ම. ඒ හැමදේම බල බල ඔයාව හදාගෙන එන්නේ. එතනින් ඉස්සරහට ලිස්නිං වල මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාලට ප්ලේ වෙයි. ඔයාට දැනෙයි ඔයා යුනිවර්සිටියේ ඇතුලේ ඉගෙන ගන්න ගමන් ප්ලේ වෙන්නේ මේ රෙකෝඩින්ග්ස් කියලා. ඒ වගේ මතක තියාගන්න එක ඇක්සන්ට්ස් වලට අදාළව යුනිවර්සිටිය ෆෝකස් කරලම හදපු ඔඩියෝ ක්ලිප්ස් තමයි ඒවා. AI වලින් එක විදිහට මමම හදලා ගන්නේ යුනිවර්සිටි එකේ ළමයෙක්ගේ මුල ඉඳන්ම හදාගෙන මේ ලිස්නිං ඇක්ටිවිටීස් කරන්න තියෙන හොඳම ක්‍රමයකට. බලන්නකෝ ඒක. Good morning, everyone. Please, settle down. Before we begin today's session, a quick reminder regarding your upcoming project submissions. Your final proposals must be uploaded to the student portal no later than this Friday at 4 p.m. We will be analyzing the latest urban development case studies in the second half of this lecture, so please have your preparatory notes ready. Thank you. Let us begin. ඊට පස්සේ දැන් අපි දැක්කා ඔයා ප්‍රසන්ටේෂන් පාර්ට් එකේම ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත ගමන් පුතා ඔයාට පුළුවන් ඒ ඉගෙනගත්ත දේවල් පොඩ්ඩක් ඔලුවට දාගන්න හොඳට. හොඳ ගේම් එකක් එහෙම ප්ලේ කරලා දැන් මෙතන ගත්තොත් මේ පැලවෙන කතාවක් තියෙන්නේ. අපි බලමු. ඔන්න පැලවීගෙන එනවා. උත්තර හරියට දෙන්න පැලවෙනවා. එක විදිහේ දේවල් තියෙන්නේ. ඔන්න දැන් පැලේ ලස්සනට පැලවීගෙන එනවා. ඔයා ඉගෙනගත්ත දේවල් ඒ ඇස්සේ බලනවා. දැන් ඒක ගහක් වීගෙන එනවා. දැක්ක නේද? ඔය විදිහට වැඩේ යනවා. හරි. ඉතින් පුතා මතක තියාගන්න මේ විදිහට දේවල් ලංකාවේ කිසිම තැනකින් ඔයාලට ලැබෙන්නේ නැහැ. අනික මේක යුනිවර්සිටියම ફોකස් කරලා කරන වැඩක්. එතනින් පස්සෙත් හදාගන්න විදි තියෙනවා. ඒ කියන්නේ ඔයා ජොබ් එකකට යනකොට ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එක ඇතුලෙන් මම කතා කරලා තියෙනවා. දිගටම බලන් ඉන්න වීඩියෝ එක. ඉස්සර ඉඳන් පැසිව් වොයිස් එකම කළානේ. හැබැයි ඔළුවට ගියාද? ඇක්ටිව් තියෙද්දී අපිට පැසිව් වොයිස් කියන දේ තෝරන වෙන්නේ. මොකද්ද මේ පැසිව් වොයිස් වල තියෙන ඉම්පෝටන්ස් එක? ඇයි මේක ඇකඩමික් ඉංග්‍රීසි වලට ඕන වෙන්නේ? ඩුවව අපිට වැඩක් නැද්ද? කරන එක වැඩක් නැහැ. ලැබුණු ප්‍රතිඵලයේද වැඩක් තියෙන්නේ. ඒ හැම දෙයක්ම කොහොමද වෙන්නේ? AI ෆිල්ම් එක වගේ දැනිලා ඉගෙන ගන්න දේ එවලෙම ඔයාට ඔළුවට යවනවා. පොඩ්ඩක් බලමු. Many solutions have been proposed. has නැත්තම් have එක been දාලා past participle දානවා කියනවා. ඇයි දාන්නේ? ඒකත් එක්ක අපි කොහොමද මේක academic life එකට set කරගන්නේ මේ වගේ grammar හැම දෙයක්ම. This method has been used in many studies. මෙහෙම කරලා ලේවල්ටම යවනවා. This topic has been studied widely. පුතා ඔය විදිහට grammar සියල්ලම ඔයාගේ ඉවර කරනවා. සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඔයාට යුනිවර්සිටියට ඕන සියල්ල හදනවා. එතනින් පස්සේ තව දේවල් දෙනවා. මම වෙනම ෆ්‍රී කෝස් එකක් දෙනවා. ඒ තමයි පුතා බිස්නස් වර්ල්ඩ් එක කෝපරේට් වර්ල්ඩ් එක ફોකස් කරලා බිස්නස් ඉංග්ලිෂ් වගේම ඒ පැත්තේ AI යූස් කරලා IT පැත්තේ වැඩ ටික කරන්න. මේ කෝසස් දෙකම සම්පූර්ණයෙන්ම නොමිලේ මම දෙනවා ඔයාට ඉවර කරන අයට. පුතා දැන් අපි ගත්තොත් එහෙම Excel වල එහෙම වැඩ කරනකොට ඒවා ඔටෝමේට් කරලා අපිට ගන්න පුළුවන්. Excel වල වැඩ කරන්න ඕනේ. එතකොට ඒක අපි ඒ sum එක කොහොමද ඒ වගේ මේ ෆන්ක්ෂන් එක ඔය VLOOKUP කියලා එහෙම තියෙනවා. අපි හැමදේම කතා කරනවා. හැබැයි ඒවා කොහොමද AI එක කරන්නේ? assignment එක edit කරනවා කියන assignment එක සම්පූර්ණ AI වලින් ලියනවා කියන එක නෙමෙයි. brainstorming කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අදහස් තව එකතු කරගන්න, research වලට ඕන දේවල් එක කතා කරන්න. ඒ හැමදේම AI එක කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ දැනුම ඔයාට හරියට ඔයා ගාව දැනුම ලැබෙන්න. හැබැයි AI වලින් effectively and efficiently. ඒ කියන්නේ හරිම කාර්යක්ෂමව ඵලදායීව වැඩේ කරන්න මම උගන්වනවා. ඒ උගන්වනවා කියන්නේ ඊයලක් කරට කියලා දුන්න දැක්කනේ. ඒගොල්ලන්ට කරපු හින්දා තමයි මේගොල්ලන්ටත් කරන්නේ. බලන්න කරන විදිහ. So you finished the research, but how do you synthesize it effectively?
Let's discuss. ඉස්සර වගේ වර්ඩ් එක PowerPoint එක Excel එක පැය ගණන් මහන්සි වෙනවට වඩා අපිත් කතා කරනවා Word PowerPoint Excel. හැබැයි මේවත් එක්කත් AI සම්බන්ධ කරලා ඒ වගේම AI agents ලා එක්ක වැඩ කරන්න කතා කරනවා. මම ඉස්සර ඉඳන් කතා කරලා තියෙන්නේ අවුරුද්දකටත් වඩා කාලෙක ඉඳන්. හැබැයි ඔයා තාම දන්නේ ChatGPT දන්නවා, Claude දන්නවා, Gemini දන්නවා. පුතා එතනින් එහාට ගිය හුඟක් ඉක්මනට ලස්සනට ඔයාගේ සියලුම ඇකඩමික් වැඩ කරගන්න තැනකට AI සම්බන්ධ කරගන්න. ඔයාගේ දැනුමත් එක්ක ඔයාගේ දැනුම ෆයින් ටියුන් කරන්න, බ්‍රේන්ස්ටෝම් කරලා හොඳම තැනකට යන්න. මෙතෙන්දි ඔයාට කියලා දෙනවා. ඔයා මේ වැඩේ දවස් 21කින් ඉවර කරනවා. ඇත්ත. හැබැයි ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් මම දෙනවා. මොකද්ද පුතා මේ ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක කියන්නේ? ඕගොල්ලන්ගේ අයියලා අක්කලා දැනටත් මාත් එක්ක කතා කරන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ. මතක තියාගන්න ඔයා ෆස්ට් ඉයර් ඉඳන් ෆෝර්ත් ඉයර් වෙනකල්ම ඔයත් එක්ක කනෙක්ට් වෙලා මම ඉන්නවා. ඒ කියන්නේ උගන්වන්නේ දවස් 21කින් හැමදේම දෙනවා යුනිවර්සිටිට ඕනේ. හැබැයි ඔයාට ඒ ටික ඉගෙන ගත්තට රට යන්න දවසක හිතෙනකොට ඔයාට මොනවද හදාගන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් ගැන දැනගන්න ඕනේ වුණාම ඒ ඩොමේන් වල ඉන්න ස්පෙෂලායිස්ඩ් අයත් එක්ක එකතු වෙලා මම ඔයාට ඒ ඕනේ දැනුම ලබා දෙනවා වගේම ඔයාට ඔය ඉගෙන ගන්න කාලය තුළ එන විවිධ ප්‍රශ්න එනවනේ ඒවට උත්තර දීමක් කරනවා. ඉතින් ඒකට ඔයාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා දිගටම. ඒවා මේ සර්විස් එකක් විදිහට ආසාවෙන් කරන දේවල්. මොකද තේරුම් ගන්න ලංකාවේ මුලින්ම මේ දේවල් පටන් ගත්ත මම යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්, ඒ වගේම ඉන්ජිනියරින් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් විදිහට වගේම පුතා හිටපු මල්ටිමීඩියා ඩිරෙක්ටර් කෙනෙක් විදිහටයි මම ඕගලන්ට මේ දැනුම දෙන්නේ. එතකොට මගේ කෝස් එකක ඔයාලට තේරෙන්නේ නැති කොච්චර ලස්සනද? මේ දේවල් ඔළුවට යන්නේ කොහොමද කියලා. ඒ ඔක්කොමත් එක්ක මේක හැමදාම අහනවා ළමයි. මේ එක කෝස් එකක් යුනිවර්සිටි එකටම ඉංග්‍රීසි පාර්ට් එකම වෙන්නේ 2500. මතක තියාගන්න මේ ගාන්ට කරනවා කියලා මැදින් වෙන ලෙවල් එහෙම කියලා ඉල්ලන්නේ නැහැ. එහෙම කවදාවත් කරන්නේ නැහැ. මේක තමයි සම්පූර්ණයෙන්ම මුදල් වෙන්නේ. මොකද මේ ආයතනේ පවත්වාගෙන යන්න. මට ඉන්නවා ස්ටාෆ් එකක්. ඒක පවත්වාගෙන යන ගමන් මේ ආයතනේ තුට්ට යනවා. අයිඩියල් ඩිපාර්ට්. ඒක උඩට යන ගමන් ඔයාගේ ජීවිතය හැදෙනවා. ඔයාට දැන් තේරෙනවා ඇති මේවා අර පළවෙනි අවුරුද්දේ ඉඳන් ෆෝර්ත් ඉයර් එකේ අන්තිම වෙනකන් ඔයාට ගමන යන්න කියලා දෙනවා කියලා. ඒ වගේම ඩිග්‍රී එක ගත්තා කියලා. ඔයා මතක තියාගන්න පුතා ඩිග්‍රී එක ගත්තා කියලා ඔයා සාර්ථක නෑ. ඔයා ඉන්ඩස්ට්‍රීට හරි ඇකඩමියා, ඒ කියන්නේ ඇකඩමියා වලට හරි ඉන්ඩස්ට්‍රීට හරි යන්න ඕන. එතනින් පස්සේ ඔයාගේ ජීවිතය හදා ගන්න ඕන. දැන් එහෙම කරපු කෙනෙක්ට නේ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එහෙමයි මම කතා කරන්නේ. නිකන් ඩිග්‍රී එකක් අරගෙන ඔහෙ කරන්න දෙයක් නැතුව මේවා කරන් යනව නෙමෙයි. ඒ වගේ මේ අපේ 40 වෙනි ඉන්ටේක් එක. මතක තියාගන්න එක ඉන්ටේක් එකක් දැම්මට පස්සේ ආපහු පාරක් ඉන්ටේක් එක පටන් ගන්න අපේ ගොඩාක් කාලයක් යනවා සාමාන්‍යයෙන්. මේ අවුරුදු 5ටම තමයි 40ක් ගිහලා තියෙන්නේ. මේ 40 කිව්වට සමහර වෙලාවට එක ළඟ ඉන්ටේක් 1 2 3 අපේ යනවා. ඊට පස්සේ මාස ගණන් ඉන්ටේක් නැහැ. ඒ මොකද මම බිසි වුණ කාලෙට එහෙම ආයි අපි ඉන්ටේක් ගන්නෑ. මේකේ ඔයාට පුතා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාට කැමති දවසක් කැමති වෙලාවක කැමති වාර ගණනක් වීඩියෝස් බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට අපිට තියෙනවා LMS එකක් ඒ වගේම මොබයිල් ඇප් එකක් දෙකම. ඔව් දැන් මොබයිල් ඇප් එක ඔන් කරගත්තා. ටක් ගාලා වීඩියෝස් බලාගෙන ගියා. චන්ක් වීඩියෝ ලර්නින් මෙතඩ් එකට මේකත් හදලා තියෙන්නේ. අර පාර්ට් ටයිම් ජොබ් කෝස් එකේ වීඩියෝස් අපේ ෆ්‍රී දිගටම බලන් යන දරුවෝ පුතා ඒක ෆ්‍රී කරන්නේ. එතන දෙන දැනුම වගේම මේ බලන්න. පුතා මේ බලන්න මොබයිල් ඇප් එකේ මේකේ ඔයාලට ලේසියෙන්ම වීඩියෝ ඕපන් කරා බලාගෙන ගියා. එතකොට මතක තියාගන්න මෙතන දවස් 21කින් ඔයාලට වැඩි ඉවර කරනවා වගේම ලයිව් සෙෂන්ස් උත් ගන්නවා. එහෙම ඉන්නේ. හැබැයි දිගටම ලයිව් වලට ගියොත් එහෙම ලීව් වෙනවා. ඇහෙන්නේ නැහැ. ඩිවයිස් එක ලැග් වෙනවා. රත් වෙලා ප්‍රශ්න වෙනවා. ඔය ප්‍රශ්න නොවෙන්න ඔයාලට කැමති දවසක කැමති වෙලාවක කැමති වාර ගණනක් වීඩියෝස් බලන්න අවස්ථාව තියෙන ගමන් මොකක්ද දන්නද වෙලා තියෙන්නේ? ඔයා වැඩ කරනවත් එක්ක මේ ප්‍රශ්න ඩිස්කස් කරන්න අපි ලයිව් සෙෂන්ස් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ වැඩ ටික කරලා කියන්න ඕනේ. ඒ කියන්නේ අපි ප්‍රසන්ටේෂන් එකේ මැදුවාම ඕගොල්ලෝ අහනවා කට්ටිය ඉවරද කියලා. ඉවර කරගෙන එන්න. ඒ කරනවත් එක්කම ලයිව් සෙෂන්ස් ගන්නවා. ඒක දවස් 21කින් කියලා ඉවර කරන්නෙත් නැහැ. එතනින් පස්සෙත් ප්‍රශ්න තියෙනවා නම් කට්ටියට ඒවත් අපි කතා කරනවා. හොඳ GPA එකට යන්න, GPA එක වැඩි කරගන්න. ඒ හැම දෙයක් ගැනම මම කතා කරනවා. කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් කතා කරනවා. එහෙමයි වැඩේ යන්නේ. මෙතන ඔයාට මේ විදිහට හරිම ලේසියෙන් වැඩේ කරන් යන්න පුළුවන්. මොබයිල් ඇප් එකේ හරිම ලේසි ලස්සනට කරන්න පුළුවන්. මතක තියාගන්න සියලුම දැනුම ඔයාලට දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ මම මොබයිල් ඇප් එකේ දෙන ක්‍රමේ
නරකද කියලා. මේ බලන්න. දැක්කනේ දේ ෆීඩ්බැක්. මතක තියාගන්න මේ chunk video learning method කියන්නේ මම හදපු එකක් නෙමෙයි. මේ ලොකු කම්පනිත් මේ විදිහට තමයි වැඩේ යන්නේ. ඉතින් මතක තියාගන්න ඉතාම සාර්ථක ක්‍රමයක් එක්ක අයවා වැඩේ සෙට් වෙලා ඉන්නේ. හරි. බලන්න. වාට සර්ටිෆිකේට්ස් උත් ලැබෙනවා. මතක තියාගන්න මේ සර්ටිෆිකේට්ස් awarding ceremony එක අපි අපේ 5 වෙනි සංවත්සරේ එනවනේ. 5 වෙනි අවුරුද්දේ. ඒ අපි ජූනි මාසෙට එන්නේ. ජූන් වල හැමෝටම අපි මේක එකපාර කරනවා. ඒක හරිම ලස්සනට කරන්න අපි මේ try කරන්නේ. මොකද මේක online වගේ 7-5ක්වත් අය කරන්නේ නැහැ awarding ceremony එකට කියලා. online AI එක්ක ලස්සන awarding ceremony එක බලා ගන්න ලෑස්ති වෙන්න. තව එක දෙයක් තියෙනවා. ඔයාට මේවා අපි post එකෙන් එවනවා 7-5ක මුදලක්වත් අය කරන්නේ නැහැ ඒකට. පුතා මේ 2500 වලට මේ course එක හම්බ වෙන්නේ හරිම limited time එකකට. හේතුව ඔයා දන්නවා රටේ මේ තියෙන තත්ත්වය මේ හැමදේමත් එක්ක මේ වගේ course එකක්. මෙච්චර දේවල් දෙන එකක් ලංකාවේ කොහෙවත් නැහැ. යුනිවර්සිටි එකට English IT කියන ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ පටන් ගන්න යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මම. ඒ පටන් අරන් අද වෙනකලුත් මේ 2500 වගේ ගානකට අපි යන්නේ. හැබැයි මේක පුතා ඉන්ක්‍රීස් කරන්න වෙන ප්‍රශ්න ගොඩක් ආවත් අපි කළා නෑ තාම. දැන් මේ රටේ තියෙන සිටුේෂන් එක ඔයා දන්නවනේ ක්‍රයිසිස් එක. අපේ රටේ විතර නෙමෙයි ලෝකෙම. එහෙම තියෙද්දි මේක වැඩි කළා නෑ. මේ ඉන්ටේක් එකේ ළමයින්ට කොහොමදවත් වැඩි කරන්නේ නෑ. ඉස්සරහට මේක ඉන්ක්‍රීස් කරන්න වෙනවා. හේතුව ඔයාට ඔය දෙන සර්විසස් හැම එකකටම අපි පේ කරන්න ඕනේ. Zoom පැකේජ් එකකට විතරක් නෙමෙයි live ගන්න එකකට විතරක් නෙමෙයි. ඒවත් අපි ගන්නවා. ඊට අමතරව මේ LMS වලට ඔයාට ඔය දීලා තියෙන වෙබ්සයිට් වලට හැම දෙයකටම ඒ cloud services වලට අපි pay කරන්න ඕන. ඒ හැම දෙයක්මත් අපි දරාගෙන මේ ගානට යන්නේ ඔයා වැඩ කරගනී කියලා දැනගෙන. හේතුව අපේ අවුරුදු 5ක් තිස්සේ ළමයි 5000කට වඩා වැඩේ කරගත්ත හින්දා. එහෙනම් මේ ඉන්ටේක් එක ඔයාට විවෘතයි සම්බන්ධ වෙන්න පුළුවන්. පහළ තියෙනවා කමෙන්ට් එකක් විදිහට දාලා Google form එක. ඒක අනිවාර්යයෙන්ම fill කරන්න. ඒ වගේම එතන ඇති සමහර වෙලාවට group link එකක්. ඒකෙන් join වෙන්න group එකට අනිවාර්යයෙන්ම. University academic secrets finally revealed.